දෙවියන් වහන්සේ කියන්නේ ජීසස්ද? නෑ. හැබැයි ඔව්. විද්‍යාවේ තර්කන ඥාණයට වඩා ගොඩක් ඉහළින් කතෝලික ආගම තියෙන්නේ. ඒ වගේම හරිද බුද්ධ ආගම තියෙන්නේ. මේ විද්‍යාවේදී තියෙන්නේ හොඳට මතක තියාගනිලා මෙන්න මෙච්චරයි. 1 නැත්නම් 0 1 විතරයි. yes no විතරයි. වෙන මුකුත් නෑ ආ. විද්‍යාව ද්විකෝටිකයි. කතෝලික ආගම ක්‍රිස්තියානිටි හරි ත්‍රිකෝටිකයි. බුද්ධ ආගම චතුස්කෝටිකයි. කතෝලික අය දන්නවා ඔයගොල්ලෝ ක්‍රොස් එක දාන්නේ කොහොමද? ඈ අර මම පැත්ත හරියට දන්නේ නැහැ. ඒකේ ක්‍රොස් එක අඳිද්දී ඒගොල්ලෝ කරන්නේ කවුද? Father, Son and Holy Spirit. ඒ කියන්නේ කවුද? දෙවියන් වහන්සේගේ පුත්‍රයා ජීසස්. තව ඒ වගේම එකක් තියෙනවා Holy Spirit කියලා. සුද්ධාත්මය කියලා. ඔය තුනක් තියෙනවා. ඔය තුනම එක වෙලාවකදී එකක්. හැබැයි ඒ කියන්නේ දෙවියන් වහන්සේ කියන්නේ ජීසස්ද? නෑ. හැබැයි ඔව්. අන්න එහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ එතන මහා වෙන විදියක තර්කයක් තියෙන. ඒක තමයි ත්‍රිකෝටික තර්කය කියන්නේ. බුද්ධ ආගමේ තියෙන්නේ චතුරාර්ය සත්‍ය වගේම චතුස්කෝටිකයක්. ඇත අරකේ තියෙන දැන් මෙහෙමයි විද්‍යාවේ තියෙන ඇත හෝ නැත එච්චරයි. වෙන මොකුත් නැහැ. ඇත නැත ඇත හා නැත කියන එකක් තිබිය හැකියි කියලා කතෝලික ආගමේ කියනවා. රයිට්? එතකොට බෞද්ධ සන්දර්භය ඇතුලේ බෞද්ධ දර්ශනය ඇතුලේ තියෙන්නේ ඇත තියෙනවා නැත තියෙනවා ඇත හා නැත තියෙනවා ඇත හා නැත නොවන තවත් එකක්ද ඇත. හරි? එතකොට අහගන්න කියන දේ විද්‍යාවේ තර්කන ඥාණයට වඩා ගොඩක් ඉහළින් කතෝලික ආගම තියෙන්නේ. ඒ වගේම හරිද බුද්ධ ආගම තියෙන්නේ. ගොඩක් උඩින් තියෙන්නේ. තර්ක වශයෙන් ගත්තොත්. එකම තමයි වැඩේ තියෙන්නේ මෙතඩොලොජි එකේ ප්‍රශ්නයක් තියෙනවා. සයන්ටිෆික් මෙතඩ් එක තමයි නියම. ආගම් වල මෙතඩ්ස් නැහැනේ. තියෙනවා. ඒක වෙන ස්පිරිචුවල් මෙතඩ් එකක්. ඒක මෙහෙම ප්‍රැක්ටිකලි වෙන්නන්න බෑ. හරි. හිතන්න එපා. ඒ නිසා අහගන්න කියන දේ මම ඔක්කොම කිව්වේ හේතුවක් ඇතුව. ඔයාලා ආගමික විදියට විද්‍යාව හිතන්න එපා. පව් කළොත් අපායේ යන්න පුළුවන් නොවෙන්නත් පුළුවන්නේ. පින් කළොත් දිව්‍ය ලෝකේ යන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අපේ ඔළුවේ එහෙමනේ තියෙන්නේ. මැරුණොත් ඉපදෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. විද්‍යාවේ එහෙම එව්ව නැහැ. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් බෑ. එක්කෝ වෙනවා නැත්තම් නැහැ. එච්චරයි. බාගෙට සත්‍ය නම් අසත්‍යයි. එච්චරයි. හරිනම් 100%ක් හරියන්න ඕන. වැරදි නම් චුට්ටක් වැරදුනත් වැරදි තමයි. තේරෙනවද කියන දේ? 175ක් වැරදි නම් වැරදි. එච්චරයි. 125ක් වැරදි නම් ඒත් වැරදි. 103ක් වැරදි නම් ඒත් වැරදි. හරිනම් 100%ක් හරියන්න ඕන. මේක හරියට බාගෙට මැරෙන්න බෑ. දන්නවනේ? බාගෙට මැරෙන්න පුළුවන්ද? බාගෙට මැරිලා කියන්නේ ඌ තාම බන පිටින්නේ. බාගෙට මැරෙන්න බෑ කිසිම මිනිහෙක්ට. කියනවනේ ඌ බාගෙට මැරිලා කියලා. ඒ කියන්නේ ඌ තාම බන පිටින්. එච්චරයි.